දකුණු ලක ගාලු දිස්ත්‍රික්කයේ බද්දේගම ග්‍රාමයේ සිය ජන්මලාභය ලබන පූජ්‍ය බද්දේගම සමිත හිමියන් වර්ෂ 1952ක් වූ සැප්තැම්බර් මාස 14 වන දින කොරනේලිස් ඩයස් ශ්‍රීමාවිතාන මහතාට හා ගම්මැද්දගොඩ ලියනගේ ලීලා නෝනා මැතිනියට දාව කුලකුමරකු ලෙස මෙලොව එළිය දුටුවේය. මධ්‍යම පාන්තික පවුලකට අයත් පවුලේ කුලකුමරා තම ආගමික ශික්ෂණයත් පන්සල ඇසුරේ ලැබූ අධ්‍යාපනයත් හේතු කොටගෙන ගණේගම ශ්‍රී සරණංකර නාහිමියන් හා වැලිවිටියේ සුගතපාල ගුරු නාහිමිවරු යටතේ වර්ෂ 1965ක් වූ ජූනි මාස 24 වන දින සසුන්ගත වී පැවිදි දිවියට ඇතුළත් වූහ. වර්ෂ 1992 සමසමාජ පක්ෂයේ නියෝජනය කරමින් බද්දේගම ප්‍රාදේශීය සභාවට මන්ත්‍රී හිමිනමක් ලෙස පත්වන උන්වහන්සේ නියෝජ්‍ය සභාපති මෙන්ම 1999 දකුණු පළාත් සභා මන්ත්‍රී හිමිනමක් ලෙස පළාත් සභාව නියෝජනය කළහ. 2010 මෙවර මැතිවරණය සඳහා උන්වහන්සේ පොදුජන එක්සත් පෙරමුණ යටතේ තරඟ කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට බලාපොරොත්තු වෙන සිටි. ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාර්ක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බද්දේගම සමිත හිමිපාණන් නමස්කාර පූර්වක අපි නාමත් මාදරෙන් පිළිගනිමු. අවසරයි ස්වාමීන් වහන්සේ, ළඟින පාර්ලිමේන්තු මැතිවරණය පිණිපින් දකුණු ලක කෙලෙසද සැරසෙන්නේ කොහොමද මේ පාර්ලිමේන්තු මැතිවරණය ඔබ වහන්සේ දකින්නේ? මම හිතන්නේ ජනතාව ඊටම උද්‍යෝගිමත්ව මේ මැතිවරණයට සූදානම් වෙනවා. විශේෂයෙන්ම යුද්ධය අවසන් වෙච්ච රටක් හැටියට සංවර්ධනය ගැන මාධ්‍යය කල්පනා කරන වෙලාව ඒ සඳහා ඊටාම සුදුසු මහජනයාගේ ගෞරවයට පාත්‍ර වෙච්ච බුද්ධිමත් ඒ වගේම පිරිසිදු චරිත සහිත දේශපාලනඥයන් මේවර මැතිවරණයේදී තෝරා ගැනීමට මහජන සූදානම් වෙන බව අපිට පැහැදිලි. ඒ නිසා අපිට අනාගතය ගැන උණුසුම් බලාපොරොත්තුවක් ඇතුව මැතිවරණ මුහුණ දෙන්න.